කොහොමද අද අපි ඇවිල්ලා ඉන්නේ ජර්මනියේ තියෙන හරිම ලස්සන නගරයකට. ඉතින් ඒ ලස්සන නගරේ පොඩි රවුමක් එක්කන් යන්න තමයි මම අද ලෑස්ති වෙන්නේ. මාත් එක්ක ඉන්නවා ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්න අපේ තවත් යාළුවෙක්. ඉතින් අපි එයාගෙන් මේ තමයි එයාගේ ගම. ඉතින් එයාගේ ගමේ විස්තර අපි එයාගෙන් අහගමු. මේ ගම මොකක්ද? මේ ගමේ තියෙන විශේෂත්වය මොකක්ද? මේ ගමේ ලස්සන තැන් මොනවද? ඔයගොල්ලෝ හදිසියේ කවදා හරි මේ ගමට ආවොත් ඔයගලන්ට බලන්න පුළුවන් වෙන්නේ මොනවද කියලා අපි මේ ගමේ ඉන්න අපේ ආදරණීය යාළුවගෙන් අහලා දැනගමු. ඉතින් මෙන්න මේ ඉන්නේ මම අර කියපු අපේ යාළුවා. මේ ඉන්නේ චාමලී මද්දනායක අක්කි. මේ ඉන්නේ රියොන්. රියොන් හායි. හායි. ඉතින් රියොන් ලගේ ගෙදර තියෙන්නේ මේ ලස්සන සිටි එකේ තමයි. ඉතින් මේ සිටි එකේ නම තාම මට හරියට ප්‍රොනවුන්ස් කරගන්න බැරි හින්දා මම සිටි එකේ නම අහන්නම් චාමලී අක්කගෙන්. චාමලී අක්කා මොකද්ද මේ සිටි එක? මේක ජර්මනියේ කොයි පැත්තේ තියෙන පොඩ්ඩක් විස්තරයක් කියන්නකෝ අපිට. මේක තියෙන ඇත්තටම ජර්මනියේ නීඩර්සක්සන් කියන අපේ ප්‍රාන්තේ. එතකොට මේක පොඩි සිටි එකක්. සිටි එකේ නම කියමුකෝ ඉස්සෙල්ලා අපි. බාඩ් සාල්ස්දෙට්ෆර්ත්. ඒක ටිකක් අමාරුයි. හැබැයි ඉතින් ඇත්තට මේක බාඩ් සාල්ස්දෙට්ෆර්ත් කියන්නේ ටිකක් ලුණු සම්බන්ධව තියෙන ගමක්. ඉතින් මෙහෙ තියෙනවා අපිට ටිකක් දුර අපිට ලුණු හම්බ වෙන්නේ නැති හින්දා ඒ කාලේ මෙහෙ ලුණු කාලා තියෙන්නේ මෙන්න මේ මෙතනින් තමයි අරගෙන තියෙන ලුණු. ඒ බිත්ති බැදලා දැන් තියෙනවා. දැන් අපි යනවා නේද මේ පැත්තට බලන්න? අපි යනවා බලන්න. ඒ පැත්තට යන ගමන් අපි ඊටු විස්තර ටික කතා කරමු. මේක තමයි අපේ බඩ්සල් සෙට්වර්ත් වල තියෙන ලොකුම සහ ලස්සනම ගාඩන් එක. ඇත්තට මෙහි ගොඩක් අය මේක ඇවිදින්න එහෙම යනවා. වින්ටර් එකේදී නම් සම්පූර්ණ හිමෙන් වැහිලා මේ ඉතින් ගස්වල ඔක්කොම කොළ වැටිලා ඒ විදිහට තමයි තියෙන්නේ. දැන් ඉතින් අපිට මේ වසන්ත කාලයේ තියෙන හින්දා දැන් ලස්සන වෙලා තියෙනවා. දැන් ගස්වල ලස්සන මල් පිරීලා ඉතින් බොහොම ලස්සනට තියෙනවා. මේ ඉන්නේ ගාඩන් එක බලන්න ආපු කට්ටිය තමයි ඉන්නේ. අපි දවන කෝච්චියක් යටින් ආවේ. පාර කෝච්චි පාර. මේ ආවේ දැන් අපි කෝච්චි පාර යටින්. ඔය තින්නේ කෝච්චි පාර. මේ තමයි ගොඩාක් ඉස්සර මේ ගම අවුරුදු 800ක් විතර පරණයි. සෑහෙන පරණ ගමක්. මේක ඒ කාලේ ගොඩක් මේ සල්ලි ලුණු කියන්නේ මේ ගමේ සල්ලි කියලා කියන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට ගෝවියන්ට කිරි ගන්න ලුණු දීලා තියෙනවා. එතකොට තිරිඟු ගන්න ලුණු එහෙම ඒ වගේ තමයි ලුණු නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ ගමෙන්ම. ලුණු අරගෙන තමයි ඒගොල්ලන් පරිභෝජනයට අරගෙන තියෙන්නේ. ඒ වගේම දැන් මේක හදලා තියෙන්නේ අපිට හරිම අපේ හැමට එතකොට අපි ඇස්ම කියන රෝගයෙන් පෙළෙනවා නම් ඒ වගේ ලෙඩ කට්ටියට හැමේ රෝග තියෙන කට්ටියට මෙතන වෙනම බංකු දාලා දැන් හදලා තියෙනවා. ඒගොල්ලන්ට ඒව ආශ්වාස ප්‍රාශ්වාස කරලා අපේ හෙල්දි එක ගැන සපෝට් එකක් ගන්න. ඒ වගේම මේ ගම හරිම ප්‍රසිද්ධයි. මේක කූව ඕට් එකක්. කූව ඕට් එකක් කියන්නේ අපි අපේ මොනවා හරි සෞඛ්‍ය ප්‍රොබ්ලම් තියෙනවා නම් මොනවා හරි තෙරපි එහෙම කරන්න ඕන නම් මේ තියෙනවා හොස්පිටල් දෙකක්. ඒ හොස්පිටල් දෙකේ අපිට ඇවිල්ලා නැවතිලා සති 3ක වගේ තෙරපි කරන්න පුළුවන්. සමහරක් අය හાર્ට් පේෂන්ට්ස්ලා එනවා. එතකොට ඇවිද ගන්න බැරි කට්ටිය මෙතන ඇවිල්ලා ඒගොල්ලන්ට වෙනමම තියෙනවා රිලැක්ස් වෙන්න, ඇවිදින්න. මේක හරි ලස්සනයි. මේකේ පාක් එකක්. ඒ වගේ මෙතන තියෙනවා වැඩිහිටි නිවාස දෙකක් තියෙනවා. ඒ වගේම ගොඩක් එපාර්ට්මන්ට් තියෙනවා. ඒ කට්ටියත් මේ පාක් එක නිතරම ඇවිදින එක තමයි කරන්නේ. මොකද වයසක කට්ටියටත් ඒ කියන්නේ ඕන කියන්නේ ලුණු. ගොඩක් ඒගොල්ලන්ටත් හෙල්දි තමයි. දැන් මේක දැන් හෙල්දි විදිහට කියන මෙතනින් දැන් හැබැයි ලුණු කන්නේ නැහැ. අන්න ඒකයි තියෙන්නේ. අපි ලුණු දැන් කඩෙන් ගෙනල්ලා කන්නේ. දැන් මෙහෙත් මිනිස්සු ලුණු කඩෙන් ගෙනල්ලා කන්නේ. හැබැයි මෙතන බිත්තිවල යන් අපි බලමු. මොකද දැන් මේ බිත්තිවල සද්ද ඇහෙනවා. අර ලුණු වැටෙන මේවක තියෙනවා බැඳිලක් තියෙනවා. බලන්න පුළුවන් අපිට.
අපි එන උඩට ගිහිල්ලා බලමු. දැන් මේ ඇත්තටම ස්ප්‍රින්ග් එකේ තමයි මේක අරින්නේ. දැන් මේ ටික දවසක කලින් ඔක්කොම වහලා තිබුණේ. ඔක්කොම ක්ලෝස්. මෙතන රතු පාටට ඇදලා තියෙනවා පටි යන්න බැරි වෙන්න වින්ටර් එකේ. මේ ඔක්කොම එහෙම වතුර වැටෙන්නේ නැහැ. ඔක්කොම නවත්තනවා. ඒක දැන් වැටෙන්න පුළුවන්. යා වැටෙන්න පුළුවන්, ලිස්සන්න පුළුවන් හින්දා දැන් ඇරලා තියෙන. දැන් අපි ගිහිල්ලා බලන්න පුළුවන්. යා ඔය තියන්නේ මේ දැන් මේ බැඳිලා තියෙන තනිකර ලුණු. මේ තියෙන ලොකුවට තියෙන ලුණු බිත්ති. දැන් මේ බැඳිලා ඔක්කොම තියෙන ලුණු. දැන් ඔයගලන්ට මෙහි ළඟට ආවම තේරෙනවා මේ මෙහෙට අපේ ඇඟටත් විසි වෙනවා. ඒක මේ ලාවට නිය හිරිකඩ වගේ කියන්නේ. ඉස්සරම ඔක්කොම කට්ටිය මේ ලුණු හැදුවේ. ඊට පස්සේ ඒගොල්ලෝ මේක හැදුවා. ඒක දැන් අවුටෝමැටික් ඒක ඔක්කොම ලුණු වෙනවා. දැන් ලුණු ඇවිල්ලා තියෙනවා. දැන් ලුණු ඇවිල්ලා තියෙන වතුර ලුණු වතුරත් එනවා. ලුණු කැට වගේ තියෙනවා. කැට වගේ තියෙනවා. දැන් ඒක දැන් යනවා. වතුර ගිහිල්ලා ඊට පස්සේ මේ ටික අපිට දැන් ඇත්තටම තියෙන්නේ ලුණු කන්න නෙමෙයි. අපිට මේවා තියෙන ඇත්තටම ලංකාවේ වගේම මේවා ඇත්තටම ගොඩක් හැම අවුරුද්දකම මේවා ප්‍රතිසංස්කරණය කරනවා. මේ ඔක්කොම ලී කොටන් එහෙම දානවා. මොකද ලුණු හින්දා මේවා හරි ඉක්මනට දි รา පත් වෙනවා. හැබැයි ඒගොල්ලන් හදනවා. හද මේකේ අවුරුදු ගාණක් තිස්සේ මේ විදියට රැක බලා ගන්නවානේ. අපේ මෙතන ගම ඉඳලා කිලෝමීටර් 300ක් විතර ඈතින් තමයි අපිට ලුණු ගන්න ඒ දවස්වල තිබුණේ. අන්න ඒ හින්දා තමයි මේ ගමේ මේ විදිහට ලුණු හදලා තියෙන්නේ. අපිට ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් නැති නිසා තමයි මේ විදිහට ඒ කාලේ ලුණු හදලා පරිභෝජනයට අරන් තියෙන්නේ. ඉස්සරම මෙතන ලුණු ගත්තා. ඊට පස්සේ බෝට්ටුවෙන් ඔක්කොම පැත්තට ගිහිල්ලා ඒගොල්ලන් දෙනවා ලුණු බෙදනවා. කට්ටියට බෙදනවා. දැන් ඔක්කොමලට දැන් තියෙනවනේ ලුණු ඒක නා දැන් මේක ලස්සනට හදලා තියෙනවා. මේ ඔක්කොම පේන්නේ පරණ තනිකරම පරණ ගෙවල්. මේක හදලා තියෙන 1795. තව ඒ වගේ ගහලා තියෙනවා ඉස්සරහා 1600 ගණන් වල ගෙවලු තියෙනවා. හැම ගෙදරකම ඉස්සරහා ලොකුවට ගහලා තියෙනවා මේ කවද්ද හදලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ පළවෙනි ලෝක යුද්ධ දෙවෙනි ලෝක යුද්ධෙදී කැඩිලා බිඳලා ඒත් ඉතුරු වෙලා තියෙන්නේ. මේවා මෙච්චර ලස්සනට තියෙන්නේ මේක ආණ්ඩුවට අයිති. ආණ්ඩුවෙන් පොඩි ගාණක් ගෙවනවා මේ ගෙදර කට්ටියට මේ විදිහටම මේ මේන්ටේන් කරන්න ඕනේ. ඒ කියන්නේ වින්ඩෝ එකක්වත් වෙනස් කරන්න බෑ. කිසිම දෙයක් වෙනස් කරන්න බෑ එළියේ. ඇතුලෙන් Tamanට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්.
ඉතින් මේක තමයි ඔයගොල්ලන් බලපු අපේ ගම. ඉතින් මේ ගම ඇත්තටම ලස්සනට තිබුණාට ඇත්තටම මේ ගමේ ගොඩාක් ලොකු හානි වෙලා තිබුණා. ඉස්සරම දෙපාරක් ගිනි මුලින්ම පළවෙනි ලෝක යුද්ධයේ සහ දෙවෙනි ලෝක යුද්ධයෙන් ගොඩාක් හානි සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒවයිත් ඉතුරු වෙච්ච ගොඩනැගිලි තමයි ප්‍රතිසංස්කරණය කළා ආපහු ඒගොල්ලන් ගොඩනගලා තියෙන්නේ. ඊට පස්සේ දෙපාරක්ම අවස්ථා දෙකකදී ලොකු ගිනි ගැනීමුත් වෙලා තිබ්බා. ඒ වගේම දෙපාරක් ගම් වතුර දාලා තියෙනවා. මන්න මතක ඇති කාලෙකින් කවද්ද ගම් වතුර දැම්මේ කියලා මතක නැහැ පළවෙනි වතාවට. හැබැයි දෙවෙනි වතාවේදී අපේ ගමට ගම් වතුර දානකොට මමත් එතකොට මෙහි හිටියේ. අපිත් මේ ගෙදර අරගෙන ඊට පස්සේ ඉතින් ඒත් ගම් වතුර දාලත් පල්ලෙහා සම්පූර්ණයෙන්ම දැන් ඔයගොල්ලන් අපි පෙන්නපු අර පරණ ගවල් සියලු දේ යට වුණා. යට වුණා කියන්නේ උඩටම වතුර දැම්මේ නැහැ. ඒත් ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් වතුර මට්ටම තිබුණා. ඊට පස්සේ උඩ හැමෝම හිටියේ. ඊට පස්සේ ආයි නැවත ගම හදාගෙන ආයි බොහොම ලස්සනට එහෙම දෙයක් නොවුන ගානට ආයි ඒක රිකවර් කරගන්න හරි ඉක්මනට ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. මොකද හරිම ලස්සනට ඊට පස්සේ ඒගොල්ලන් බොහොම ලස්සනට ආයි නැගිටිනවා. ඒ කියන්නේ මොන දේ වුණත් මොන දේ සිද්ධ වුණත් ඊට පස්සේ ආයි ඒගොල්ලන්ට ආයි පටන් ගන්න පුළුවන්. ඒකේ ප්‍රධානම දෙයක් තමයි අපි මේවා හැම දෙයක්ම ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ. ගෙවල් වුණත් හැමදේම එතනදී ඒක අපිට දවසක ප්‍රයෝජනවත් වෙනවා. ඉන්ෂුරන්ස් කරනකොට ඒ වයින් අපිටත් දෙයක් ලැබෙනවා. හදිසි අවස්ථාවක එහෙම දෙයක් වුණොත් අපේ ගෙදර පවා අපි එහෙම ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ. චමාලි අක්කලගේ මේ ලස්සන ගම් බලන්න අපිත් එක්ක එකතු වෙන හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ ආයි තව ලස්සන කොයි හරි ගියොත් හරි විශේෂ දෙයක් සිදු වුණොත් හරි අනිවාර්යයෙන්ම අපි ඔයගලන්ට වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් අදට ගිහිල්ලා එන්න.